බලන්න. ඒ කියන්නේ ඍජු මාර්ගයක්. මේ කියන්නේ දැන් මේ පාඩම මොකද්ද? සරල රේඛාවක් ඔස්සේ සිදුවන චලිතය. නියත ත්වරණයේදී සරල රේඛීය මාර්ගයක සිදුවන චලිතය. ඔක තමයි තනිත් සමීකරණ ටිකත් මතක් වෙයි. හරිද? එතකොට බලන්න ඒක ඍජු මාර්ගයක්. ඍජු මාර්ගයක් කියනකොට රේඛීය දර ටික ගමන් කරන්නේ. තේරුණාද? හරිද? එතකොට රේඛී චලිතය ගැන තමයි කතා කරන්නේ. මෝටර රථයක් එකිනෙකට මීටර 15ක් දුරකදී ලක්ෂ දෙකක් අතර ගමන් කිරීමට තත්පර 15ක්. මොකද අපි ගත්තොත් මෙතන A මෙතන B නම් එතකොට මේ දෙක අතර පරතරය මීටර 15යි. මේ දෙක අතර යන්න එයාට තත්පර 5ක කාලයක් ගත වෙනවලු. t සමානයි තත්පර 5යි. දෙවන ලක්ෂ්‍යය පසු කරන විට එහි වේගය 5න් මේ ශ්‍රේණිය කළු. එතකොට මෙතන මෙයා පහු කරනකොට මෙයාගේ මේක 5න් මේ ශ්‍රේණියක දු පළමු ලක්ෂ්‍යය පසු කරන විට වේගය තත්පරයට අහනවා. දැන් බලන්න මේකෙදී හරිද දැන් මේ ගානේ මෙහෙම රූපය අදගත්තම මේකෙදි දැනගන්න ඕන දේවල් ටිකක් දීලා තියෙනවා නෙමෙයි දැන් ඉලක්කම් දීලා තියෙනවා මෙතන t තත්පර. අර කියන්නේ මොකක්ද? එයාගේ විස්ථාපනය s 5යි කියන්නේ මොකක්ද? එයාගේ මොන ප්‍රවේගයේද? ආරම්භකද අවසානද? කලිතේ මෙතන ඉඳන් මෙතෙන්ට සලකන්නේ මෙතනින් A ලක්ෂයේ ඉඳන් B ලක්ෂයට යනවලු වස්තුවක්. හරිද? එතකොට A ලක්ෂයේ ඉඳන් B වස්තුවට යනකොට චලිතය සිදු වෙන්නේ සරල රේඛීය මාර්ගයක නියත ත්වරණයකින්. එතකොට ආරම්භක ලක්ෂය මේක, අවසාන ලක්ෂය මේක, අවසාන ලක්ෂය මේක නම් මෙයාට කියනවා අවසාන ප්‍රවේගය. එතකොට අවසාන ප්‍රවේගය මෙයා නම් ආරම්භක ප්‍රවේගය මෙයා. එතකොට මෙයා තමයි යහන්නේ. එතකොට බලන්න අපිට තියෙනවා v u t s හරිද? හරි. එතකොට මේ පද තියෙන සමීකරණයක් හොයන්න ඕන. තනිත් සමීකරණ වලින්. ත්වරණය දින එක ගන්න පුළුවන්ද? බෑ. ත්වරණය දිලා නෑ. හරි. ඒක නිසා මේ පද තියෙන සමීකරණයක් තමයි s සමානයි මොකක්ද? u ධන v බෙදීම දෙක වාරයක් t. මධ්‍යයන්‍ය ප්‍රවේගය දාලා හදන ගාන. හරි. ඒ සමීකරණය වැඩි පාවිච්චි වෙන නිසා අමතක වෙනවා. එතකොට මෙතනට විස්ථාපනය 15යි. u තමයි ඕන. v 5යි. බෙදන්න ඕන දෙකකින් ගුණ කරන්න ඕන t කියන්නේ තත්පර ඒකත් 5යි. දැන් සුළු කරන්නදී මේ 5ට මෙතනින් කපන්න පුළුවන් කොටස් ගාන 3යි. හරිද? 3 වරක් 2 6යි. මෙතන යට තියෙනවනේ දෙකක්. ඒ දෙක මේ පැත්තට එනවා. 6 සමානයි u ධන 5යි. මේ 5 මෙහෙට එනවා. 6 ඍණ 5යි u සමානයි 1යි. හරි? 1යි මේ ශ්‍රේණි 1යි. ඊට පස්සේ ඕනනම් අපිට ත්වරණය හොයන්නත් පුළුවන්. ත්වරණය කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලය. v ඍණ u බෙදීම t ප්‍රවේග වෙනස 5යි. ආරම්භක ප්‍රවේගය එක ගානේ දීලා නැහැ හොඳේ හදන්න කියලා. අපි නිකන් හදන්නේ 5යි. 5න් එකක් 4යි. 4 බෙදීම 5යි. 0.8යි ms ඍණ 2. හරිනේ? 4 බෙදීම 5 බිඳුවයි 4ට නෑනේ 5 ඒවා. ඔන්න බිඳුවයි 40ට 8යි. 0.8. උත්තරේ බලන්න 1යි ms ඍණ 1යි. පිළිතුරු අංකය 2. මලින් හදාගන්න දෙන කියය. පිළිතුරු අංකය 2. ඊළඟ ගාන මේක ටක් ගාලා ලියගන්න. ගොඩක් වෙලා දෙන්නේ නැහැ හොඳේ. ටක් ගාලා ලියගන්න. අන්න ඉක්මනින් ලියා ගන්න ඕන. පිළිතුරු අංකය 2 උත්තරේ 1යි ms ශ්‍රේණි 1යි. ඊළඟ ගාන හදන්න පෙරලා ඉවර වෙච්ච අය 1983 ගාන හදන්න නිශ්චලතාවයේ සිට නිදහසේ වැටෙන බෝලයක් තිරස් පොළවක් සමග පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් ඇති කරයි. බෝලය ගැටීමෙන් පසු ක්ෂණික නිශ්චලතාවයට පත්වන අවස්ථාව දක්වාහි ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඇඳ දක්වන්නලු. හරි. ඉක්මනට කරන්න බෝඩ් එක ලියාගත්තා.
83 හදලා ඉවර අය 1983න් පස්සේ ඊළඟ ගාන පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් සිදු කරනවා. දැන් ඒක පොඩ්ඩක් තියරිත් මතක් කරොත් නිශ්චලතාවයේ සිට නිදහසේ වැටෙන බෝලයක් තිරස් පොළවක් සමග පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් සිදු කරනවා. මොකද පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් කියන්නේ? පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමකදී සිදු වෙන මොකද්ද? මොන හානියක් නැද්ද? චාලක ශක්තියේ හානියක් සිදු වෙන්නේ නැහැ. හරි? චාලක ශක්තියේ හානියක් සිදු වෙන්නේ නැහැ. හරිද? ඒක නිසා අපි දන්නවා ඒවා දැන් අපි කිසියම් කුසක සිට පූර්ණ ප්‍රත්‍යස්තව ගැටෙන විදියට වස්තුවක් අත ඇරියොත් යම්කෝ මේ වගේ කුසක ඉඳන් මේ වගේ පොළොවකට අත ඇරියොත් මෙයා ගැටුම සිද්ධ වෙන්නේ මෙතනදී පූර්ණ ප්‍රත්‍යස්තව නම් මෙයා පහළට අපි අතාරින්නේ ආරම්භක ප්‍රවේගය 0යි මෙයා ගැටෙන ප්‍රවේගය අපි හිතුවොත් 10ක් ms / 1යි කියලා. එතකොට මෙයා ගැටෙන ප්‍රවේගය 10යි ms / 1යි. මෙතන පොළවේ වැදිලා නැවත ඉහළ යන ප්‍රවේගය කීයද? 10යි. 10යි. හරිනේ. එතකොට මෙයා ඉහළ යන ප්‍රවේගය නැවත 10යි. හරිනේ. චාලක ශක්තියේ හානියක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ප්‍රවේගයේ දිශාව වෙනස් වෙනවා. ප්‍රවේගයේ දිශාව වෙනස් වෙනවා. හරිද? එතකොට මෙයා වැටෙන්නේ මොන තරණයෙන්ද? ගුරුත්වජ ත්වරණයෙන් g සමානයි 10ක් ms / 2. ගුරුත්වජ ත්වරණයෙන් තමයි වැටෙන්නේ. ඒත් ගුරුත්වජ ත්වරණය කියන්නේ නියත ත්වරණයක්. එතකොට මේකත් නියත ත්වරණයක් ඔස්සේ සරල රේඛීයව සිදුවන චලිතයක්. හරිනේ? සරල රේඛීයව සිදුවන චලිතයක්. ගුරුත්වය යටතේ සිරස් චලිතය. හරිනේ? right. එතකොට ප්‍රශ්නේ බලන්න. අහන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය. දැන් මේ බලන්න. ප්‍රවේග කාල ප්‍රස්ථාරය තමයි අහන්නේ අපෙන්නේ. හරි ප්‍රවේගය කොහොමද වෙනස් වෙන්නේ? දැන් මේක අපි පොඩ්ඩක් පැත්තකින් තියලා ත්වරණය කියන එක මොකක්ද? ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවයනේ. ප්‍රවේගය බෙදීම කාලයෙන් සරල වලින් නැත්නම් තවත් වැඩි වැඩ දාන පිට්ටල් ලියන්න පුළුවන්. අද ෆිසික්ස් වලින් ඩෙල්ටා v බෙදීම ඩෙල්ටා t ප්‍රවේග වෙනස බෙදන්න ඕන සිදු වූ කාල වෙනසෙන්. හරි එතකොට හම් වෙනවා මොකද්ද? ත්වරණය. හරිනේ right. ත්වරණය නියතයි දාන්න. නේ ගුරුත්වය ත්වරණයෙන් මෙයා සම්පූර්ණයෙන් චලිත වෙන්නේ. ගුරුත්වජ ත්වරණයෙන් මෙයා සම්පූර්ණයෙන් චලිත වෙන්නේ. එහෙනම් චලිතයට ත්වරණය නියතයි. හරි ත්වරණය නියතයි. ත්වරණය නියතයි නම් මෙන්න මේ ප්‍රවේග වෙනස බෙදීම කාලය කියන එක මුළු පදය ප්‍රවේග වෙනස බෙදීම කාලය කියන පදය මුළු චලිතය පුරාවටම නියතයි නේද? ඔව්. ඒ ත්වරණය නියතයි. ඒ කියන්නේ සමීකරණයේ මේ පැත්ත වෙනස් වෙන්නේ නැත්නම් සමීකරණයේ මේ පැත්ත වෙනස් වෙන්නේ නැහැ. තේරුණාද? ප්‍රවේග වෙනස බෙදීම කාලය. දැන් බලන්න මේක. දැන් දරුවෝ මේ මෙතන මේ තියෙන්නේ මොකද්ද බලන්න. මේක තියෙනවා y අක්ෂයේ ප්‍රවේගය මේ පැත්තට තියෙනවා කාලය. මේ තියෙන්නේ මොකක්ද? ප්‍රවේග කාල ප්‍රස්ථාරය. අනුක්‍රමණය කියන්නේ මොකක්ද? ප්‍රස්ථාරයක. හරි. දැන් 2028 අයට කරනව නෙමෙයි. 2026 27 අයට කරන්නේ MCQ පාරණ්ඩික කරගෙන යනවා මතක් කරගන්න. හරිද? ඒතකොට මේවත් බැරි වෙනවා විභාගෙදී. ඒතකොට මේවා මෙහෙම කරද්දී පුළුවන් වෙන්න ඕනේ විනාඩි 2කට කලින්. විනාඩි 2ක් යන කලින් පුළුවන් වෙන්න ඕන. විනාඩි 2කට කලින් කරන්න බෑ පොඩ්ඩක් ගැටලු සහගතයි විභාගෙදී. මේවට දරු 7:30යි දාන්නේ. 7:30යි. දැක්ක ගමන් උත්තරේ ගහන්න. බලන්න ප්‍රශ්නේ කියවන්න යන වෙලාව විතරයි. ඒ වෙයින් 40 ඉඳන් 50 වෙනකම් ප්‍රශ්න වලට වෙලා ඉතුරු කර ගන්නවා. තේරුණාද? ඒකයි මම ප්‍රැක්ටිස් කරලා යන්නේ. ඕලේසි ඒ වෙලාවද කරන්න පුළුවන් කියලා හිතියොත් බඩුම ළමයි හරි. මේ බලන්න. ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියන්නේ මොකක්ද? ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියලා කියන්නේ y කණ්ඩායමක වෙනස බෙදීම x කණ්ඩායමක වෙනසනේ. නිකන් කියමු y බෙදීම x. හරි y බෙදීම x. හරි y කණ්ඩායමක වෙනස බෙදීම x කණ්ඩායමක වෙනස. ඒතකොට මේකේ අනුක්‍රමණය මොකක්ද? මේ තියෙන මොන ප්‍රස්ථාරයක්ද? ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය මොකක්ද කියනවාම ඔයා පාඩම් කරගෙන අනුක්‍රමණය කියන්නේ y බෙදීම x නේ. y වල තියෙන මොනවද? ප්‍රවේගය. x වල ඉන්නේ කවුද? කාලය. ප්‍රවේගයේ කාලය විදුවම හම්බෙන්නේ මොකද්ද? ත්වරණය. දැන් ඒක මතක නැහැ කියන්නකො. ප්‍රවේගයේ කාලයෙන් විදුවම මෙන්න ඒක මතක නැහැනේ. ඒ ඇයි? ඒක නම් ඔයා පාඩම් කරලා නැතිකම. හරිද? ඒකට ගුරුවරුන්ට දැනන වැඩකුත් නැහැ. කාටවත් දැනන්න නැහැ. ඒකට ඔයාට බලන්න ඕන. මොකද ඒක ඔයාට මතක නැත්තේ. හරිද? ප්‍රවේගයේ කාලයෙන් විදුවම මතක නැත්තා. ප්‍රවේග වෙනස බෙදීම කාල වෙනස කියන පොඩි කාලේ පාඩම් කරන්න 10 වසරකින් නැද්ද? ඒ කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාල වෙනස කියන්නේ ප්‍රවේග බෙදීම කාලය කියන්නේ තරණය. ඒක මතක තියෙන්න ඕන. හරිද?
එතකොට ඔයාලට මේකෙන් අපි හිතලා ගන්නේ මොකද තාර්කිකව? y කණ්ඩායම් වෙනස බෙදීම x කණ්ඩායම් වෙනස තමයි. හා. මේ අනුක්‍රමණය කියන්නේ මේකේ y මොනවද? ප්‍රවේගය. x කියන්නේ මොනවද? කාලය. හරි. ප්‍රවේගයේ කාලයෙන් බෙදුවා මොකද? ත්වරණය. අන්න එහෙම මතක් වෙන්න ඕන. හරි. right නැත්තම් ඔයා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් ත්වරණය ලැබේ කියලා පාඩම් කරොත් එපා. අපරාධයි. හරිද? ඒක පාඩම් කරන්නේ. right. then ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් හම්බෙන්නේ ත්වරණයනේ. ත්වරණය දැන් ඔයාලට මම කිව්වා මෙන්න මේ චලිතයේදී මොකක් වෙනස් වෙන්නේ නැද්ද? ත්වරණය වෙනස් වෙන්නේ නැහැ. හරිද? එහෙනම් මේ පැත්ත වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේ පැත්ත වෙනස් වෙන්නේ නැහැ. හරිද? එහෙනම් ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ මොකක් වෙනස් වෙන්නේ නැද්ද? මේ මොකක් වෙනස් වෙන්නේ නැද්ද? අනුක්‍රමණය වෙනස් වෙන්නේ නැහැ. තේරුණාද? ක්ලියර්. අනුක්‍රමණය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේ ප්‍රස්ථාරය මොන වගේ ප්‍රස්ථාරයක් වෙන්න ඕනද? සරල රේඛීය ප්‍රස්ථයක්ද වක්‍ර ප්‍රස්ථාරයක්ද? සරල රේඛීයද වක්‍රයිද? සරල රේඛීයයි. හරි සරල රේඛීය. හරි. දැන් මොකද්ද අපි කරන්නේ? දැන් ගානේ කියනවා නිශ්චලතාවයේම අතාරිනවලු. එහෙනම් ප්‍රස්ථාරය පටන් ගන්න ඕන බිඳුවෙන් නේද? ඔව්. හරි. එන්නේ කරගන්න වෙන්නේ. ගලක් මෙහෙම උඩ තියලා අතෑරියොත් එන්නේ වේගය වැඩි වෙනවා කියලා ඕනෙක් කෙනෙක් දන්නවනේ. ඔයා උනත් උඩ ඉඳන් පල්ලෙහාට පැනලා බලන්න. එන්නේ වේගය වැඩි වෙනවා නේද? එතකොට මෙතනදී දරුවෝ මේ බලන්න බිඳුවේ පටන් ගන්නකොට කියන මූල ලක්ෂයෙන් පටන්ගෙන වැඩි වෙන ප්‍රස්ථාරයක් වෙන්න ඕන මොන විදිහටද වැඩි වෙන්නේ? සරල රේඛීය. නෝ. ඔතෙන්ද වෙනකන් වැඩි වෙනවද? පොළවේ ගැටෙනකම්ම වැඩි වෙනවා. හරිද? පොළවේ ගැටෙන වේගය කීයද? 10යි. හරිද? දැන් මොකද වෙන්නේ? පොළවේ ගැටුණාන් පස්සේ මොකද වෙන්නේ? ප්‍රවේගය මොකක් වෙනස් වෙනවද? ප්‍රමාණය වෙනස් වෙනවද? නෑ. මෙතනත් 10යි මෙතනත් 10යි. බලන්න අසමානකම්. මෙතනත් 10යි මෙතනත් වෙනස් මොකද්ද? ඊතලයේ දිශා. මේකේ තියෙන්නේ පහළට ප්‍රවේගය මේකේ තියෙන ඉහළට ප්‍රවේගය. නේද? දැන් පහළට තියෙන ප්‍රවේගය අපි ධන කියලා අරන් නෙමෙයි. ඒකෙන් ධන පැත්තේ ලකුණු කරේ. එහෙනම් ඉහළට තියෙන ප්‍රවේගය මොකක්ද? පහළට තියෙන එක ධන ප්‍රවේගය කියලා ගත්තොත් දෛශිකය එහෙනම් ඉහළට තියෙන එක්කෙනා ඍණ වෙන්න ඕනේ. එහෙනම් ඍණ පැත්තේ තමයි අපි ඒක ලකුණු කරන්නේ. කොච්චරද? ඉහළට ප්‍රවේගය කොච්චරයිද? මේ කීයද? 10යි. ඉහළට තියෙන 10යි. ඇයි? මේක පූර්ව ප්‍රත්‍යස්ත ගැටුමක් කියලා ගන්න තියෙනවා. එහෙනම් මෙතනක් දාන්නේ අපි 10ක් ms ඍණේ. හරිද? right. ඊට පස්සේ මොකද්ද වෙන්න ඕන? මේ බලන්න. දැන් මෙතනින් තමයි ඊළඟ කැලල පටන් ගන්න. ඒ කියන්නේ මෙතනින් ඉඳන් මෙතෙන්ට ඔය ප්‍රස්ථාරයන්ද, ඒ කියන්නේ මෙතනින් ඉඳන් මෙතෙන්ට ඇඳලා තියෙන්නේ. දැන් මෙතන ඉඳන් නැවතත් අඳින්න ඕනේ මෙතන. හරි. දැන් මෙතනදී මේ ගැටුමේදී මේ බලන්න මෙතන ඉඳන් මෙතෙන්ට චලිතයේදී මෙතන ඉඳන් ඔන්න හොඳට අහගන්න ඕනේ. මෙතන ඉඳන් මෙතෙන්ට චලිතයේදී ආරම්භක ප්‍රවේගය මුගේ කීයද? 10යි. අවසාන ප්‍රවේගය ඉහළට මුගේ ගිහින් නතර වෙනවා. v සමානයි බිඳු. හරි. මේ චලිතය වෙනමයි මේ චලිතය වෙනමයි. සලකන්න ඕන. right? එතකොට මෙයාගේ ආරම්භක ප්‍රවේගය 10යි. මොකක් විදිහට අඩු වෙන්න ඕනේ? දැන් යන්නේ මොන තරණයෙන්ද මන්දනියෙන්ද? ඉහළට යන ප්‍රවේගය මොකද වෙන්නේ? මෙමු ගලක් උඩට දැම්මහම ටික වේගය අඩු වෙලා උඩ ගිහලා ගල නතර වෙලා තමයි ආයි right. එහෙනම් මෙයා යන්නේ ගුරුත්වජ මන්දනයෙන්. එතකොට ප්‍රවේගය 10 20 ඔහොමම අඩු වෙනවා. දැන් අපි දන්නවනේ 10න් ගැහුවොත් ගුරුත්වජ මන්දනය කීයද? නැත්නම් ගුරුත්වජ ත්වරණය කීයද? 10න් ඉස්සරින් දෙකයි. තත්පරයකදී ප්‍රවේගය 10කින් අඩු වෙනවා. එහෙනම් මෙතන කාලය අර කියන්න පුළුවන් හිතලා. තත්පර 1යි. නේ? 10ක් තියෙන ප්‍රවේගය ගුරුත්වජ මන්දනය බ්‍රේක් ගහන්නේ තත්පරයකට 10න් මෙස්රිනේක වලින් මෙයාගේ වේගය අඩු කරනවා. මෙයාගේ ප්‍රවේගය අඩු කරනවා. එහෙනම් තියෙන්නේ 10යි. 10ක් අඩු වෙන්නේ යන්නේ තත්පර 1යි. එහෙනම් මෙතෙන්ද මෙතෙන්ද කාලේ තත්පර 1යි. ඒක හිතින් කියන්න පුළුවන්. නේ? t සමානයි තත්පර 1යි. හරි. එතන මෙතන ඉඳන් ප්‍රස්ථාරය අඳින්න ඕන අපි මෙහෙම. හරි. ඒකත් අනුක්‍රමණයේ නියතයි. මේ ඉරි දෙක මොකක් වෙන්න ඕනද? සමාන්තර වෙන්න ඕනේ. මේ ඉරි දෙක සමාන්තර වෙන්න ඕනේ. අනුක්‍රමණය නියත නිසා. අනුක්‍රමණය නියත නිසා. මෙතන කෝණය θ නම් අනුක්‍රමණය කියන්නේ x අක්ෂය සමග සාධන කෝණය. ප්‍රස්ථාරය x අක්ෂය සමග සාධන කෝණය. හරි. මේක θ නම් මෙතන θ. ඒක නිසා මේ දෙක සමාන්තර වෙන්න ඕනි. මෙතනින් නම් මෙතෙන්ට වැටෙන්න ගත වෙන කාලය කොච්චරද? තත්පර නේ 0.10යි.
බිඳුවේ ඉඳන් 10 වෙන්න යන තත්පර එකයි. එහෙනම් මෙතනදී 1s 10 ඉඳන් බිඳුව වෙන්න යන්නේ ආයි තත්පර. එහෙනම් මෙතන තව තත්පරයක් එකතු වුණා. මෙතන තත්පර 1යි. තව තත්පරයක් එකතු වුණා. මෙතන තත්පර හරි. ඒ භාගිතය මෙච්චර හැලක් කියන්න ඕනේ. හරි. විභාගෙට කොටස් වල උත්තර ගන්න පුළුවන් අපි දන්න නිසා. කලින් කරලා යන්න ඕනේ. හරි. හරි. පරිසරයට යන්න 1983 ඉඳන් ගන්න යන පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් යනු පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් යනු ගැටුමේදී චාලක ශක්තිය හානි නොවන ගැටුම්ය හානි නොවන ගැටුම්ය හරි right නිශ්චලතාවයෙන් අත්හැරිය විට චලිත වන්නේ ගුරුත්වජ ත්වරණයෙනි. ඊළඟ රූලෙන් කළු පාට පෑනින් දෙන්න. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් ත්වරණය ලැබේ. හරි. ඊළඟ රූලෙන් රූලක් කරලා ඊළඟ රූලෙන් නිල් පෑනේ. මෙම චලිතයේ ත්වරණය නියත නිසා ප්‍රවේග කාල ප්‍රස්ථාරයේද ත්වරණය නියත විය යුතුයි. ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය නියත විය යුතුයි. එම නිසා ප්‍රස්ථාරය රේඛීය වේ. හරි. ටග් ගාලා අඳින්න. මේක ඇදලා බලන්න තනියෙන් අඳින්න මේකට ගැලපෙන විස්ථාපන කාල ප්‍රස්ථාරය. ඉක්මනින් කර. මේකේ පස්සේ විස්ථාපන කාලයක අඳින්න මෙයාට ගැලපෙන.
right හරි දැන් කොහොමද මේකේ මේ විස්ථාපන කාලය කියන්නේ මේ බලන්න දැන් එතකොට හිතන්න ඕන මොකක්ද විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් හම්බ වෙන්නේ මොකක්ද ප්‍රවේගය ඒක පාඩම් කරලා තියෙන්න ඕනේ නැත්නම් පාඩම් කරලා තියෙනවනේ ප්‍රවේගය සමානයි විස්ථාපන වෙනස බෙදීම ගත වූ කාල වෙනස හරිද විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් හම්බෙන්නේ ප්‍රවේගය. ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් හම්බෙන්නේ ත්වරණය. ඒක පාඩම් කරනවා. හරි. දැන් බලන්න මේක බලාගෙන කොහොමද විස්ථාපනය කඳින්නේ කියලා. දැන් අපි විස්ථාපනයේ යම් තැනකින් නම් මනින්න ගමුකෝ. අපි හිතුවත් විස්ථාපනයේ මනින්නේ මෙතනින් පහළට විස්ථාපනය ගන්න. හරිද? මෙතන එතකොට කීයද s සමානයි මීටර බිඳුව. මුලින්ම පටන්. එන්නේ එතකොට පහළට යනකොට මොකද වෙන්නේ විස්ථාපනය වැඩි වෙනවා. වැඩි වෙලා මෙහෙට එන්නේ මොකද්ද වෙන්නේ?